අනවශ්‍ය විදියට බදු ගහලා භාණ්ඩාගාරේ සල්ලි ඕන තරම් පුරවන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් සල්ලි ඉතිරෙනවයි කියලා. ඕක ඕන පුද්ගලයෙකුට කරන්න පුළුවන් දැන්. පෙර පාසල් දරුවෙකුට උනත් කරන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආදායම ඉක්මවා අපි ආදායම එක්රැස් කරගන්න. පුරෝගතනිය. ඒතර කට්ටිය කියනවා මොන්ටිසෝරි දරුවටත් ඒක කරන්න පුළුවන් කියලා. මම කල්පනා කරා ඒක කිව්වේ ඇයි කියලා. ඒක කිව්වේ වෙන මොකටවත් නෙවෙයි. එයත් සුදුසුයි කියලා කියන්නේ. ඒ කියන්නේ පෙර පාසල් දරුවෙකුටත් මේ වැඩේ කළ හැකි කියන එකෙන් පෙන්눔 කරන්නේ ඔහුද සුදුසු බවයි. ඉස්සරනම් අපිට තිබුණා දාන ටික වළඳලා පන්සලට වෙලා ඉන්න. තතපෙන් නිදහසෙන්. නමුත් දැන් මේ වෙන දේවල් දිහා බලනකොට දානේ වළඳන්න ස්ත්‍රියා අපේ දේවල් ටිකවත් අපිට කරගන්න හැකියාවක් නෑ අපිට නිින්ද යන්න. විශේෂයෙන් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම බෞද්ධකමට මොනතරම් වෛර කරනවද කියලා හිතා ගන්න බෑ. මහා සංඝරත්නයේ සමහර වෙලාවට සිවුර දැක්කම නැගිටින්නේ නෑ. ඒ වගේම බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙනවා කියලා ව්‍යවස්ථාවේ තිබ්බට ඒ ප්‍රමුඛ ස්ථානයේ තියා උත්සවයක් ආරම්භ කරනකොටවත් පන්සිල් සමාදන් වෙන්නේවත් නැතුව ආගමික වතාවත්වත් සිද්ධ කරන්නේ නැතුව තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඒකෙන්ම පේන ඕනම කෙනෙකුට මේ ආණ්ඩුව කොයි තැනටද යන්නේ. එහෙම නැත්නම් පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕන දෙහිවල නගර සභාවේ අවුරුදු 21ක් තැන්පත් කරලා වැඩ හිටපු බුදු පිබින වහන්සේ අයින් කරන්න මේ අය ඇජෙන්ඩාස් හැදුවා. ඒ වගේම තමයි අවුරුදු 21ක් තිබිච්ච බුදු පිළිමේ අයින් කරලා මේ අය රටට පෙන්නුවා අපි බුද්ධ ආගමට විරුද්ධයි කියන එක. ඒ නිසා මේ වෙලාවේදී මහා සංඝරත්නය නියෝජනය කරමින් හැමෝටම අපේ හාමුදුරනේ ඔබ වහන්සේලාට අපි දැනුවත් කරන්නේ මේකට අපි එරෙහි වෙන්න ඕන. විරුද්ධ වෙන්න හාමුදුරනේ දැක්ක තැන කතා කරන්න. විශේෂයෙන් අපි මේ ආණ්ඩුවට පෙන්නන්නට ඕන 21 වෙනිදා නුගේගොඩ තියෙන රැළියට වැඩම කරවමින් මහා සංඝරත්නයේත් විරුද්ධත්වයක් තියෙන බව මහින්ද සුලඟ මතකනේ. අන්න ඒ වගේ විශාල පිරිසක් මේ සඳහා සහභාගී වෙයි. අපිට සමහර වෙලාවට ආරාධනා කරන්න බැරි වුණත් ගොඩාක් දෙනා මේකට හිතලා මේ රැළිය සඳහා වැඩම කරන බව අපිට විශ්වාසයි. අනාගත රජවරුන්ගේ ගෙවල් වලට ගිහලා ධම්මල ගන්න බලාපොරොත්තු වෙන්න එපා. අපි රාජපක්ෂ නිකායේ රාජපක්ෂ නිකායේ සිවුර කරට දාලා රාජපක්ෂත් එක්ක රාජපක්ෂගේ කුලේ යමෙව්. ඒ තමයි සබෑ සිංහලලේ කියවු කියන එක සමස්ත මහා සංඝරත්නයම අපිට ගහන නිගන්තයෝ අපිට ගහන නිනාගමිකයෝ තේරුම් ගත්තට අපිට කමක් නැහැ. අපිට ගහන නිනාගමිකයෝ මේක තේරුම් ගත යුතුයි. ඔව් රාජපක්ෂ කල්ලියේ රාජපක්ෂ නිකායේ පරිත්ත ලැබපු අපි ඒ ජාතික ඒ උරුමය සිංහල ප්‍රෞಢ ඉතිහාසයේ රැකගන්න කොන්දපල තියෙනවා නම් රාජපක්ෂ නෙමෙයි මොකා වුණත් කමක් නැහැ. ඒ වගේ පස්සේ යන්නේ වික්ෂු මහන්සියලා අපි ඔක්කොම බය වුණා දැන්. ඔන්න අපි බය වුණා. උන් හොරු කියා අල්ලපු හොරෙක් නැත. මුන් හොරු කියා දුන් දඬුවමක් නැත. උන් මුන් එකතු වී කාදමු රටක් ඇත. ඒ රට ඇතුලේ බත් කන හරක් ආයෙත් ඇත්තේ නැත. 31 වෙනිදා නුගේගොඩ තියෙන දැවැන්ත රැළියක් ආභාගෙන් මත අසන්නේ. What? Bro, what are you talking about, man? මම නම් පළාතකවත් යන්නේ නැහැ. විපක්ෂීන් දේශපාලන පක්ෂات එක්කම අවුරුදු 15ක් ළඟින් දේශපාලනය කරා. ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. ඉන්න ඔක්කොම ගැන මට යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒගොල්ලෝ කවදාවත් රටට යහපතක් කරේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. අපේ රට කවදාවත් ඉදිරියට ගියේ නැහැ. ඒ ඔක්කොටම වා කියන්න ඕන කට්ටිය තමයි ඔය 21 වෙනිදා රැස්වීමක් තියන්න ජනතාවට එන්න කියන්නේ. ඒගොල්ලෝ කියන කරන දේවල් අහගෙන ඉන්න. මම හිතන්නේ නැවතත් ඒගොල්ලෝ කියන දේවල් විශ්වාස කරලා ජනතාව මොඩයට ඇන්දොත් ජනතාවට හොඳ අනාගතයක් ගොඩ නැගෙයි කියලා. 21 වෙනිදා උතන එකතු වෙන්නේ. මේ රට විනාශ කිරීමට වා කියන්න ඕන කට්ටිය තමයි. ඒගොල්ලෝ කරන දේශපාලනේ තියෙන්නේ ඒගොල්ලෝ වෙනුවෙන් කරන දේශපාලනය. ඒ අතරේ සල්ලාල වැඩක් තියෙනවා. ඒගොල්ලෝගේ පෞල් ශක්තිමත් වෙනවා. දේපල එකතු කර ගන්නවා. එහෙම දේශපාලනයක් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ට ඇඟට පහසු ඒ වගේ දේශපාලනයක් කරන තැනක ජීවත් වෙන එක තමයි. නමුත් වර්තමාන රජය අපි දකින්නේ ඒ වගේ දේවල් අරමුණු ඔළුවේ තියාගෙන වැඩ කරනවා කියලා. ඒකන්ද මේ පාර්ශ්ව දෙකේ විශාල වෙනසක් තියෙනවා. මම කවදාවත් මේ ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ යන ගමනට මම ආශිර්වාද කරනවා. Perfect. මේ කියන්නේ
අපිට බලය දෙන්න ඊළඟට. නාමල්ව ජනාධිපති පුටුවේ ඉඳලා දෙන්න. අනේ ගම්මන් පිළට ඇමතිකමක් ගන්න පාර හදලා දෙන්න. අනේ ඊට පස්සේ UNP එකේ අර පරාද වෙලා කුල්ල කුජීත වෙලා ඉන්න බඩු ටිකට ඇමතිකමකට රිංග ගන්න පාරක් හදලා දෙන්න කියලා කාගෙන්ද ඉල්ලන්නේ? රටේ ජනතාවගෙන්. ඒ නිසා 21 කෙඳිරිය කියලා කියන්නේ ජනහඬවත් මොන මගුලක්වත් නෙමෙයි. 21 කෙඳිරිය කියලා කියන්නේ UNP එකටයි පොදු ජන පෙරමුණටයි ආය පාර කපා ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න යන්නේ. අපි ජනතාවට කියනවා මේකට අහු වෙන්න එපා. නාමල් රාජපක්ෂ 2022 දී අර 2022 අරගලෙන් පස්සේ මාසයක් දෙකක් යනකල් නාමල් හොයාගන්න නැතුව හිටියේ. බේබි හොයාගන්නවත් නැතුව ඇඳුමෙත් ජරා කරගෙන හැංගිලා හිටියේ. දැන්නේ බේබි එලි බහින්නේ අවුරුදු දෙකකට පස්සේ. ඉතින් අවුරුදු දෙකකට පස්සේ එලි බහැලා ආය යන්නේ මල් පාරට. නැත්නම් සිරිකොතට. ඔය සිරිකොත පරාද වෙලා ඉවරනේ. ඔය මල් පාරේ කාර්යාල පරාද වෙලා ඉවරනේ. ඔය පරාද වුණු මොන කල්ලියක් ගාවට ගියත් ආයේ මේ රටේ ජනතාවගේ වෙනස් විදිහකට ගත්ත ජන මනස ජනතාව ගත්ත තීන්දුව ආපස්සට හරවන්න අපි දෙන්නෙත් නෑ. අපි ජනතාවට කියන්නේ ආණ්ඩුව එක්ක බේරගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා ආණ්ඩුවත් එක්ක බේරගන්න ඕන කෑ ගහගෙන ඕන තරම්. හැබැයි ඒ බේරා ගැනීම කියලා කියන්නේ පරණ ඉන්න නාමල්ට පාර කපන එක නෙමෙයි. ඒ බේරා ගැනීම කියලා කියන්නේ අර දමනි 4න් 3ක්ම වැහිලා ඉන්න රනිල් වික්‍රමසිංහගේ දමනි 3 ඇරෙන්න ඔක්සිජන් දෙන එකත් නෙමෙයි. නිසා ජනතාවට කියන්නේ මල් පාරේ බැරි නම් ඕන තූත්තු කුඩියක ගියත් බය වෙන්න එපා. අපි යෝජනා කරන්නේ පරණ පරාදුණු කාටවත් නැවත බලයට එන්න අවස්ථාව සලසන්න බෑ කියන එක. අචින්තිතම්පි භවති චින්තිතම්පිදී විනස්සති. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නවත් බැරුව තමයි මේ ආණ්ඩුව ඉන්නේ කියන කාරණේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමීට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ නම්බුම් ස්තුතියි. A few moments later. හිතන දේ වෙන්නේ නැහැ නොහිතන දේ වෙනවා. අර ගෝඨාභය මහත්තයා වුණා වගේ. නේද? අන්තිමට දුවලා එක්කෙනෙක් නේවි කැම්ප් එකේ හැංගුණා. අනිත් එකන රටක් හොයන් ගියා. කමන්න නොහිතන දේ වෙන්න පුළුවන්. අර විපක්ෂේ മന്ത്രിතුමීටත් වෙච්ච වැඩේ බලන්නකෝ. ගිහිල්ලා වැටුප වැඩි කරාට පැමිණිලි කළා. ඒ පැමිණිලි කළ හැම පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි නායකතුමාම එතුමියව දේශපාලනික උස්සල පොළවේ ගැහුවා. කමක් නැහැ අපිට අදාළ නැහැ. මෙහෙම විපක්ෂයක් ඉන්න එක අපටත් ලේසි. ආණ්ඩු පෙරලන රැස්වීම් ගැන කතා කරනවා. කොළඹ වටලන්න කතා කරනවා. ඔය 4500ක් ගෙනල්ලා. හැබැයි අපේ රටේ උද්ඝෝෂණය කරන්නේ කොහොමද කියන සංස්කෘතිය අදලා පෙන්වලා තියෙන්නේ හරියටම අපි. පෙළපාලි යන්නේ කොහොමද කියලා පෙන්වලා තියෙන්නේ අපි හරියට. ඒ නිසා අපි කියනවා ඔය පොඩි හන්දි ගන්න රැස් වෙනේ වැන් නිකන් ආණ්ඩු බය කරන්න අපි බය කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. පෙළපාලි බලන්න ඕන නම් අපිටත් ඕන නම් පෙළපාලි කරලා පෙන්වන්න පුළුවන්. ආණ්ඩුව වටන්න 5000ක් අරන් ආවොත් අපි ආණ්ඩුව රකින්න 50000ක් අරගෙන පාට බහින්න පුළුවන් ව්‍යාපාරයක් කියන එක අපි ඒගොල්ලන්ට මතක් කර දෙන්න ඕන කම තියෙනවා. ඒ නිසා සෙල්ලම් ගෙවල් හදන්න එන්න එපා අපිත් එක්ක. And she's here.